හායි යාළුවනේ. හැමදාම හවස 5ට ලස්සන කතාවක් අරන් එන මම රංගි දිල්ෂානි. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක ඉන්න. ලස්සන කතාවක් අහන්න. කාමරයේ තිබූ මලානික ආලෝකය ඇගේ නිරාවරණය වූ උරහිස් සහ පියයුරු අතර ඇති නිම්නය මත පතිත වී තිබුණේ ඇයව අමුතුම අනුරාගී සිතුවමක් මෙන් පෙන්වමිනි. ජීවිතයේ පළමු වතාවට රන්දීර් දහසක් ගැහැණුන් මැද වුවද නොදැනෙනුයේ අමුතුම උමුතුවකට මැදිවිය. ඇගේ ඒ සිනිදු රන්වන් සම සඳ එළියටත් වඩා ප්‍රභාමත් වූ අතර දියබිඳු කිහිපයක් තවමත් ඇගේ ගෙලදිගේ රූරා වැටමින් තිබුණි. ඒ දැසුන රන්දීර්ගේ පිරිමි හිතේ සැඟවී තිබූ දරුණුතම ආශාවන් අවදි කරන්නට සමත් විය. ඔහු ඇය දෙස බලා සිටියේ වශී වූවකු මෙනි. පොල්ලත්තක හැඩයට නිමවුණු ඇගේ බැඹයුගලත් සඳමෙන් වටකුරු වූ ඒ සිනිදු මුහුණත් කුඩා නාසය සහ රෝස පැහැති දෙතොත් ඔහුට කියා පෑවේ ඇය කෙතරම් අහිංසකද යන්නයි. එහෙත් ඒ අහිංසකකම තුළම ගැඹුරු තිබූ අනුරාගය රන්දීර්ව මත් කරවන්නට විය. ඔහුගේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. ඇගේ රෝස පැහැති දෙතොල් අතරින් පිටවෙන උණුහුම් හුස්ම ඔහුගේ මූණට දැනෙද්දී ඇයව දැඩි ලෙස සිපගන්නට රන්දීර්ගේ සිත පෙළඹුණි. ඔහු සෙමින් ඇය දෙස නැමුණේය. ඔහුගේ මුව ඇගේ දෙතොල්වලට ඉතාම සමීප වෙද්දී ඇගේ සුවඳ ඔහුගේ නාස්පුඩු අතරට දැවටෙන්නට විය. ඔහු තම දෙතොල් ඇගේ දෙතොල් මත තබන්නට සැරසෙද්දී එකවරම සියාරා තද හුස්මක් ගනිමින් මදක් සෙලවුණාය. රන්දීර් විදුලි සැරක් වැදුනාක් මෙන් ගැස්සී ඇගෙන් නිවතට විය. ඔහු තමාව පාලනය කරගත්තේ අපහසුවෙනි. අඳාසල බිම වාඩි වූ රන්දීර් සිහියක් නොසිහියත් අතර සිටින අහිංසක කෙල්ලගේ මුණ දෙස බලා සිටියේ බිඳුණු සිතින් යුතුවය. මං වගේ නපුරු මැරෙක්ට ඔයා වගේ පුංචි අහිංසකාවියක් කවදා හරි ආදරය කළොත් ඒක මේ ලෝකේ ලොකුම පුදුමය වෙයි සියාරා. රන්දීර් තනිවම මුණා ගත්තේය. ඔහුගේ හඬ යුවේ අතීතයේ කවදාවත් නොතිබූ වේදනාවකි. මට වඩා අවුරුදු 11ක්ම බාල මේ ලෝකෙ ගැන කිසිම දෙයක් නොදන්නවාගේ ජීවිතේ මම බලෙන් උදුරගත්තා. ඔය හිතෙන් මං ගැන වෛරයක් නිසා ආදරයක් තියෙයි කියලා හිතන්න තරම් මම මෝඩෙක් නෙවෙයි. මුළු ලෝකෙටම පේන්න මගේ පතිනේ විදිහට ඔයා දීරුම් දුන්නා. මගේ හුස්මක් වදිද්දි පවා ඔයා බය වෙන එක මට පුදුමයක් නෙවෙයි. ඔහු ඇගේ දිගු කෙස් රොදක් සෙමින් අත ගෑවේය. ඒ ස්පර්ශය තුළ තිබුණේ අසීමිත ආදරයකි. ඔහුටත් නොදැනීම ඔහුගේ රළු හිත තුළ සියාරා වෙනුවෙන් කුඩා තැනක් වෙන් වී හමාරය. එය ආදරයදැයි ඔහු තවමත් දැන හිටියේ නැත. එහෙත් ඇගේ කඳුළු බිඳක් හෝ වැටෙනවා දකින්නට ඔහුගේ පපුව දැන් ඉඩ දෙන්නේද නැත. උඹේ මේ ඇස ඇල්ල තියෙද්දි මට උඹව කවදාවත් මගේ කරගන්න බැරි වෙයි සියාරා. මොකද ඔය ඇස්වල තියෙන බය මට දරා ගන්න බෑ. හැබැයි මතක තියාගනින්. උඹ හැමදාටමයි මගේ පතිනිය විදියට මම ලබා ගත්තේ. ඔහු නැවතත් සලුවක් ගෙන ඇගේ සිරුර මැනවින් ආවරණය කර රාත්‍රිය පුරාම ඇය දෙස බලා සිටින්නට තීරණය කළේය. ඇය හුස්ම ගන්නා හඬ ඔහුට මහා සංගීතයක් විය. රන්දීර් නම් මේ රළු මිනිසාගේ හදවතේ පළමු වතාවට ආදරයේ බීජයක් රෝපණය වෙමින් පවතින බව ඒ නිහඬ රාත්‍රිය සාක්ෂි දරනු ඇත. දිය තටාකයේ සිදුවීමෙන් පසු දින දෙකක් ගෙවී ගියේය. මන්දිරය පුරා පැවති කලබලකාරී බව දැන් මදක් පහව ගොස් ඇත. රන්දීර්ගේ රළු පාලනය සියාරා කෙරෙහි තව තවත් තද විය. රන්දීර් තමාට ආදරය කරන බවක් සියාරා සිහිනකින්වත් නොසිතුවාය. ඇයට ඔහු තවමත් තම නිදහස උදුරාගත් බියකරු මැරනායකයාම පමණි. එහෙත් රන්දීර්ගේ හිත ඇතුළේ ඇය කෙරෙහි වූයේ අමුතුම ආකාරයේ රළු හිමිකාරීත්වයකින් පෝෂණය වූ ආදරයකි. එදින උදෑසන සියාරා අවදි වන විටත් රන්දීර් ශාලයේ අසුන්ගෙන පුවත්පතක් බලමින් සිටියාය. දැන්ද ඇහැරුණේ? ඔහු හිස ඔසවන්නේවත් නැතිව රළු හඬකින් නැසීය.
අද ඉඳන් මේ ගෙදර වැඩකාරයෝ කරන මගේ හැමදේම වෙන්න ඕනේ තමුන් අතින්. මට ඕනේ මගේ ගෑණිගේ අතින් හදපු තේ එකක්. 3 වේලම කටට රහට කන්න කෑම වේලක් එහෙම තමුසේ අදින් පස්සේ ඉගෙන ගන්නවා බිරිඳකගේ යුතුයකම් මොනවද කියලා. සියාරා බියෙන් ගැහෙමින් කුස්සියට ගියාය. ඇය වෙවුලන දෑතින් තේ කෝප්පයක් සාදාගෙන පැමිණ ඔහු ඉදිරිපිට තැබුවාය. රන්දීර් තේ උකුරබ්බී ඇය දෙස රවා බැලුවේය. මේකට සීනි දාන්න අමතකුණාද නැත්නම් මාව මරන්න හිතාගෙන වස දැම්මද? රන්දීර්ගේ හඬ මුළු කාමරේ පුරාම ගිගුම් දුන්නේ අකුණු සැරක් වගේය. ඔහු අතේ තිබූ උණුසුම් කිරි කෝප්පය මේසය මත තදින් තැබූ විට එහි සුදු පාට දියරය ධාරයෙන් මදක් පිටතට වැටී ගියේය. ඒ කිරි කෝප්පයෙන් ආ සුවඳ තවමත් වාතයේ පැතිරී තිබුණි. එළකිරිවල මුදු සුවඳ, අල්පෙන් දමා තිබූ එනසල් සුවඳ, ඒ අතරට සියාරාගේ අතේ රසය, ඒ හැමදේම රන්දීරට දැනුනේ හරියට අමෝල්තයක් ලෙසය. ඇත්තට මේ කිරි එක අසාමාන්‍ය ලෙස රසවත්ය. අතින් හදපු දේවල් වලට විතරක් ලැබෙන ගෙදර උණුසුම, ඒ සැලකිල්ල, ඒ මුතු රස එහි තිබුණි. නමුත් රන්දීර් ඒක ඇයට පෙන්වන්නට කැමති වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ කිරියගේ රස ගැන කියා ඇයව සතුටු කිරීම නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ඇගේ මූණ රතු වෙන හැටි බලන්න. එකවරම සියාරාගේ දැස් කඳුලින් පිරී ගියේය. නෑ, මම සීනි දැම්මා. ඇය හඬ කම්පාවෙන්ම කීවාය. ඇය බිම බලාගත්තේ වැරද්දක් කරලා ගුරුවරයා ඉස්සරහා අල්ලාගත් පොඩි ළමෙක් වගේ. ඇගේ කම්මුල් මොහොතින්ම රතු වී ගියේය. දෑස්වල පිරුණු කඳුළු පනිනවාද නැද්ද කියා නොදන්නා අයුරින් දිලිසුණි. දෙතොල් මතක් කම්පණය වුණි. අත් දෙක එකිනෙකට තද කරගෙන ඇය හිටියේ Tamanගේම සිරුරටවත් තැනක් නැති වුණ කෙනෙකු වගේය. රන්දීර් ඒ දිහා බලාගෙන හිටියේ තමාට නොතේරෙන අමුතුම තෘප්තියකින්. ඇය අසරණ වෙන තරමට ඔහුට දැනුනේ ඇය සම්පූර්ණයෙන්ම ඔහුගේ පාලනයට යටත් කියන හැඟීමටත් වඩා ඔහුගේ රළු හදවතට යටත් කියාය. ඒ ආධිපත්‍ය හැඟීම, ඒ රතු කම්මුල්, ඒ හිරවුණු හඬ, ඒ හැමදේම ඔහු තුළ තිබූ නිහඬ රළු ආදරය තවත් ගැඹුරු කරමින් තිබුණි. ඔහු සෙමින් කිරියගේ තව තොගයක් බීවේය. නමුත් ඒ රසය දැනෙද්දි පවා ඔහුගේ මුවේ මදක් විහිළු සිනහවක් පමණක් ඇඳී ගියේය. තමුසෙට කිරි එකක්වත් හරියට හදාගන්න බැරි නම් ඔහු සීතල හඬින් පැවසීය. සියාරාගේ හදවත තවත් බර වී ගියේය. ඇය කෑම හදන විදිහ, කුස්සියේ පැය ගණන් ගත කරන විදිහ, දවල්ට මොන වෑංජන දෙක තුන එකට ගැලපෙනවද කියලා හිතන විදිහ, ඒ හැමදේම ඇය ඉගෙනගෙන තිබුණේ කෙනෙක්ගේ හිත පුරවන්න. නමුත් ඇය හදන දේවල් රස බලන මිනිසා ඒ රසට වඩා ඇගේ හිත කැඩෙන හඬ අහන්න කැමති කෙනෙක් නම් ඇය මන්දගාමීව ඇස් පියාගත්තාය. දවල්ට මොනවද හදන්න ඕන? ඇය බියෙන් ඇසුවාය. රන්දීර් ඇය දෙස හරියටම බැලුවේ නැත. නමුත් ඇගේ කම්මුල් වල රතු පාට තාමත් අඩු වී නැති බව ඔහුට දැනුනි. මම එනකොට හැමදේම ලෑස්ති වෙලා තියෙන්න ඕනේ, ඔහු පැවසුවේය. බත්, පරිප්පු, මාළු ඇඹුල් තියාලා ඒකට ගැලපෙන්න මිරිස් සම්බෝලයක්. තේරුණාද? ඇය හිස වැනුවාය. පරිප්පු එකට පොල් කිරි වැඩියෙන් දාන්න එපා. මට ඒ රස ඕනේ නෑ. මාළු එකේ ලුණු වැඩි වෙන්නත් එපා. සම්බෝලෙට දෙහි ගානට තියෙන්න ඕනේ. හරි. ඔහු මොහොතක් නිහඬව ඇය දිහා බලාගෙන හිටියේ. ඇත්තටම මේ හැම උපදෙසක්ම දෙනකොට ඔහු හිතුවේ ඇය පළවෙනි දවසේම අසාර්ථක වෙයි කියලා. සියාරා කෑම හදන්නේ නිකම්ම බඩ පිරෙන්න නෙවෙයි. ඇය කෑම හදන්නේ රසවල ගැලපුම හිතලා. උණු බත් එක්ක තෙල් තැවරුණු ඇඹුල් මාළු වල තියෙන සැර ඇඹුල් ගැඹුර, ඒකට සංසුන් කරමින් යන මුදු පරිප්පු රස, මිරිස් සම්බෝලකින් එන කටට ඇල්ලෙන තද උණුසුම, ඒ හැමදේම එකට ගැලපෙන්න ඕන කියලා ඇය දැනගෙන හිටියා. මේ කිව්ව රසයන් මේ විදිහටම රස විඳින්න ලැබෙයි කියලා රන්දීර් නම් පිළිගත්තෙම නැත්තේ සියාරා කියන්නේ ගෙදර හුරතලයට හැදුණු පුංචි කෙල්ලෙක් කියලා දැනගෙන උණු නිසායි. මම එනකොට කෑම මේසෙට ඇරලා තියෙනවා.
සියාරාගේ ඇඟම ගැස්සිනි. රන්දීර්ගේ දෙතොල්වල අගින් සිනහවක් ඇඳී ගියේය. ඔහු පිටව ගියේ ඇගේ හිත තුළ තවත් බරක් තබාය. දවල් මුළුල්ලේම සියාරා කුස්සියේ ගත කළාය. පළමුව හාල් සෝදා තබා පසුව පරිප්පු උඳුන මත තැබුවාය. ඒ අතර මාළු කැබලි සියුම්ම සෝදා, කහ ගම්මිරිස්, ලුණු ගොරකක්, කරපිංච, රම්පේ, අබ ටිකක්, වියලි මිරිස් ටිකක් එකතු කරමින් ඇය ඒවා අතින්ම අනාගත්තාය. ඇගේ අත් චලනයෙන් පවා මුදුය. කෑම හදන විට අය කතා නොකළත් ඇගේ අත් කතා කළේය. ලුණු ටිකක් ඇඟිලි දෙකෙන් අරන් අඩුවෙන් දාන්න ඕන තැන, පොල් කිරි මදක් පමණක් වැටෙන්න ඕන තැන, පරිප්පු හොද්ද ගැටෙන තරමට පමණක් තැම්බෙන්න ඕන වෙලාව, ඒ හැමදේම ඇය අමුතුවෙන්ම මන බැලුවේ නැත. ඒවා ඇගේ හිතරම දැනෙන රහස් රීති වගේය. මිරිස් සම්බෝලෙට රතු මිරිස් කුඩු දාද්දී ඇගේ දෑස්වලට නැවත කඳුළු පැමිණියේ මිරිස් නිසාද, උදේ උණ දේ නිසාද කියලා ඇයටම නොතේරුණි. ඇය කෑම මේසේ ලස්සනට පිළිවෙලට සකස් කළාය. රන්දීර් එන විට බත් වාෂ්ප දමමින් උණුසුම්ව තිබුණි. පරිප්පු හොද්දේ මුදු සුවඳක් පැමිණුණි. මාළු ඇඹුල් තියල් කුඩා මැටි බඳුනක තද පාටින් දිලිසුණි. සම්බෝලෙහි රතු පාට කටට වතුරෙන තරම් සජීවී විය. රන්දීර් නිවසට ඇතුළු වී කෑම මේසේ අසල නතර වුණේ කිසිවක් නොකියයි. ඔහුගේ දැස් මොහොතක් ඒ පිළිවෙල මත නතර විය. ඒ නිකම්ම කෑමක් නොවිය. එය ඇය ඔහු වෙනුවෙන්ම ගොඩනගපු නිහඬ සැලකිල්ලක් විය. ඔහු අසුනක ඉඳගෙන පළමුව පරිප්පු ටිකක් බත් මත දමා රස බැලුවේය. ඔහු කීව රසය ඔහුගේ දිවට දැනුනි. ඊට පසු මාළු ඇඹුල් තියල්. අදහසට වඩාත්ම ගැළපෙන තරමට ඇඹුල්, ලුණු, සැර, කිසිවක් වැඩි නොවූ කිසිවක් අඩු නොවූ රසයක්. ඔහුගේ හිතේ ආමුවෙන්ම ගැඹුරු තෘප්තියක් ඇවිලුණි. නමුත් ඔහුගේ මුහුණ සීතලම විය. සියාරා ඔහුට මදක් දුරින් හිටගෙන ඔහුගේ ප්‍රතිචාරය බලා සිටියාය. ඇගේ ඇස්වල තවමත් ඒ බිය තිබුණි. රන්දීරේ දැක්කේය. එවිටම ඔහුගේ ඇතුළත මුදු වෙමින් තිබූ යමක් නැවතත් රළු විය. මේක ඔහු කෑම පිගාන දිහා බලාගෙනම කීවේය. සියාරාගේ හදවත ගැස්සුණි. හොඳයිද? ඇය මන්දහසින් නොව බියෙන්ම ඇසුවාය. රන්දීර් මදක් ඇය දෙස බැලුවේය. ඒ බියෙන්ම අසන හඬ, ඒ බලාපොරොත්තුව සහ බිය එකට මිශ්‍ර වූ ඇස් ඔහුට ඒවා අමුතුම විදිහට අල්ලයි. හොඳයි, ඔහු අන්තිමේදී පැවසුවේය. එකම වචන තුන. නමුත් ඒ වචන තුන ඇයගේ මුළු දවසම ගෙවා දැමූ මහන්සියට ලැබුණු එකම ත්‍යාගය විය. ඇය හිස පහත් කළාය. ඇයට ඒක ප්‍රශංසාවක්ද අපහාසයක්ද කියා තේරුණේ නැත. රන්දීර්ට නම් හොඳටම තේරුණි. ඔහුට අවශ්‍ය වූයේ ඇය සතුටටපත් නොකර, නමුත් තමා ගැන හිතන තරමට ඇය උපැන් තබා ගැනීමටය. ඒ නිසා ඔහු කිසිදා ඇය හදන දේවල් රසයි කියා කීවේ නැත. කිසිදා තමුන් මහන්සි වෙලා කියා ඇයව බලා නොසිටියේය. කිසිදා ස්තුතියි කියා නොකීවේය. ඒ වචන තුනම ඔහුගේ හිතේ තිබුණි. රාත්‍රිය උදා විය. වසි නැති වූවද අහස අඳුරු වී තිබුණි. නිවස පුරා නිහඬතාවය පතුරා තිබුණි. කුස්සියේ සුවඳත්, දවල් කෑමෙන් ඉතුරු වූ මසාලා රසයත් තවමත් බිත්ති අතර හිරි වී තිබුණි. සියාරා නාගෙන පැමිණ කණ්ණාඩි ඉදිරිපිට හිඳ තම දිගු කෙස් කලඹ පීරමින් සිටියාය. ඇගේ තෙත කෙස් අතරින් ෂැම්පු සුවඳ හෙමින් පැතුරුණි. එකවරම කාමරයේ දොර විවෘත කරගෙන රන්දීර් ඇතුළට පැමිණියේය. ඔහුගේ ගමන මදක් බර වූ අතර දෑසල තිබූ තද බවෙන්ම සියාරට වැටහුණේ ඔහු මත් වී ඇති බවය. නමුත් ඒ මත්වීම තුළ පවා ඔහුගේ ඇස් ඇය දෙස වැටුණ විට එහි තිබුණේ වෙනම අවධානයක්. ඔහු කෙලින්ම ඇය අසලට පැමිණියේය.
ඇගේ දිගු කෙස් කළඹ අතරින් වහනය වූ ශැම්පු සුවඳ ඔහුට මත් පැන් වලටත් වඩා මත් කරවන සුළු විය. ඔහු ඇගේ පිටුපසින් සිටගෙන කණ්ණාඩියෙන් ඇය දෙස බලා සිටියේය. කණ්ණාඩියේ ඔවුන් දෙදෙනාගේ රූප එකම රාමුවක සිර වී තිබුණි. ඇය බියෙන් පිරුණු සුදු මලක් වගේ. ඔහු ඇය වටා රවුම් ගැසෙන කළු සුළඟක් වගේ. සියාරාගේ අතින් පනාවල ඉස්සා වැටුණි. මොකද? ඔහු පහත් ගොරෝසු හඬින් ඇසුවේය. තාමත් මට බයද? ඔහුගේ රළු අත්ල සෙමින් ඇගේ උකුල මත තැබුණි. ඒ ස්පර්ශය උණුසුම් වූවත් සියාරට ඒක ගිනි අඟුරු මත අත තැබුවක් වගේ දැනුනි. ඔහු ඇයව සෙමින් තමා දෙසට හරවා ගත්තේය. රන්දීර්ගේ දෑස්වල වූයේ මෙතෙක් සියාරා නොදුටු අමුතුම ආලෝකයකි. එය කෝපයක් නොවීය. එය ඔහු විසින් අධිකව දරාගෙන ඉන්න දෙයක් විය. ඔහුගේ ඇඟිලි තුඩු වලින් සෙමින් නැගේ කම්මුල් ස්පර්ශ විය. දවස පුරා මහන්සි වී උදේ කඳුළු පුරවගෙන හවස් වෙද්දි නාගෙන පිරිසිදු වෙලා හිටපු ඇගේ කම්මුල් තවමත් මුදු රතු පාටින් දිලිසුණි. රන්දීරේ රතු පාටට ආකර්ෂණය වුණේය. තමුසගේ මේ ඇඳුම ඔහු මෙමිනුවේය. ඇයගේ මුහුණට තව තවත් ලං වෙමි. මේ රතුණු ඇස්, මේ කම්මුල්. ඔහුගේ ඇඟිලි ඇගේ කම්මුල දිගේ මදක් ලිස්සා ගියේය. ඒ හැමදේම මාව පිස්සු වට්ටනවා සියාරා. සියාරාගේ හුස්ම හිර වුණි. ඇය තේරුම් ගන්න බැරි වුණේ ඔහු මේ මොහොතේ කෝපයෙන්ද ආශාවෙන්ද නැත්නම් දෙකෙන්මද කියාය. ඔහු ඇගේ මුහුණට ඉතා සමීප විය. ඔහුගේ උණුසුම් හුස්ම ඇගේ තොල් මත තැවරුණි. ඇගේ ඇඟ සම්පූර්ණයෙන්ම තද වී ගියේය. දැස් තදින් පියාගත් ඇය මේ මොහොතෙන් ගැලවෙන්නද නැත්නම් ඒ තුලම දිය වෙන්නද කියා නොදන්නා තැනක සිර වී සිටියාය. රන්දීර් සෙමින් ඇගේ නළල සිපගත්තේය. එය ඔහුගේ මුළු දවසම තිබූ රළුකමට පටහැනි අතිශය මෘදු ස්පර්ශයක් විය. සියාරාගේ හද ගැස්ම ඇයටම දැනෙන තරම් වේගවත් විය. ඔහුගේ දෙතොල් ඇගේ මුව දෙසට තවත් ලං විය. තව අඟලක්, තව සුළු දුරක්. ඒ මොහොතේ රන්දීර් නතර විය. ඔහු නොනවති වුණා නම් ඒ මොහොතේ උන් දෙදෙනාගේ දෙතොල් එකිනෙකාට යාවෙන්නට තිබුණා. නමුත් ඔහු ඇගේ ගැහෙන දෑස්වල තිබුවේ මරණ බය දුටුවේය. ඒ බිය ඔහුගේ පපුව අස්සේ කොතැනක හෝ තියෙන නොකියා සිටින දෙයක් පිහියකින් නැන්නවා වගේ දැනුනි. ඔහුට අවැසි වූයේ ඇගේ කැමැත්තෙන් ඇයට ලං වෙන්නයි. ඔහුට අවැසි වූයේ ඇගේ ආදරය. නමුත් ඔහු දන්නා එකම භාෂාව වුණේ රිදවීම. ඔහු එකවරම ඇගෙන් ඉවත් විය. යනවා. ඔහු රළු ලෙස පැවසීය. ගිහින් නිදා ගන්නවා. සියාරා බියෙන් ඔහු දෙස බැලුවාය. තමුසෙගේ ඔය බය පිරුණු මූණ දකිද්දී ඔහු හකු තද කරගෙන කීවේය. මට මාවම එපා වෙනවා. ඒ වචන ඇයට කඩුවක් වගේ දැනුනි. ඇය කිසිවක් නොකියා ඇඳ මතට ගොස් වැටුණාය. ඇගේ උරහි සෙමින් කම්පණය වුණි. හඬ නොනගා අඬන උත්සාහය ඇය කළත් ඇගේ හුස්ම අතරින් එන වේදනාව රන්දීරට පැහැදිලිවම ඇසුණි. ඔහු බැල්කනිය දෙසට ගියේ නොසන්සුන් සිතින් යුතුවය. ඇය අඬන වාසන හැම මොහොතකම ඔහුට දැනුනේ තමාම තමන්ට පහර දෙනවා වගේය. ඇයව රිද්දවන්නේ ඔහුය. ඇයව අඬවන්නේ ඔහුය. ඇයව ලං කරගන්න ඕනෙත් ඔහුටමය. එහෙත් ඔහු ඒක වෙනස් කරගන්න දන්නේ නැත. ඔහු ජනලයෙන් පිටත අඳුරු අහස දෙස බලාගෙන තමාටම රහසින් මිමුණුවේය. උඹට මම ආදරේ කියලා දැනගත්ත දවසට ඔහුගේ හඬ පවා මදක් බිඳී ගියේය. මගේ මේ රළු ලෝකෙම උඹ ඉස්සරහ දනගහයි සියාරා. ඔහු දැස් පියාගත්තේය. මන්දිරේ පුරා අඳුර පැතිරී යද්දී එකම කාමරයක එකම ඇඳේ දෙපසක සිටින මේ හදවත් දෙක අතර නොකියූ රහස්, නොවසන ප්‍රශ්න,
නොදෙන උත්තර ගොඩාක් සැඟවී තිබුණි. සියාර දැන සිටියේ නැත හෙට උදෑසන රන්දීර් ගන්න යන තීරණය ඇගේ ජීවිතය තවත් වෙනස් මාවතකට ඇද යනු ඇති බව.